සමහරුන් කියනවනේ මෙරි මෙරි ජීවත් වෙනවා කියලා. මැරිලා ගියා නම් හොඳයි කියලාත් කියනවනේ. මැරිලා ගියාත් හොඳ වුණාට අපි මැරෙන්න බයයි. නැති වෙන්න දෙයක්වත් නැහැ. ඇති වෙන්න දෙයක්වත් නැහැ. ඒ නිසා මොන දේ වුණත් මට කමක් නැහැ කියලා අපේ කන් වලට ඇහෙනවා සමහරු කියනවා. ඒ මොකද ජීවිතේ දේවල් නැති වෙලා තියෙනවා. බලාපොරොත්තු සුන් වෙලා තියෙනවා. ඒ නිසා මේ ජීවත් වෙන එක ලොකු බරක් වගේ දැනෙනවා. සමහරුන් කියනවානේ මෙරි මෙරි ජීවත් වෙනවා කියලා. මැරිලා ගියා නම් හොඳයි කියලාත් කියනවානේ. මැරිලා ගියාත් හොඳ වුණාට අපි මැරෙන්න බයයි. අපි මැරෙන්න බය මිනිස්සු. ඒ නිසානේ අපි කනත්තක් ඉස්සරහින් යනකොට බයක් තියෙන්නේ. තනියම කනත්තක් ඉස්සරහා යන්නේ නැහැ. රෑ වෙලා කනත් ඉස්සරහින් යන්නේ නැහැ. බයයි. අපිට බයයි. ඒ නිසා මරණය පරද්දන්න අපි අද ගොඩක් දේවල් උත්සාහ කරනවා. බෙහෙත් හේත් තියෙනවා. ඉන්ජෙක්ෂන් තියෙනවා. ඒ වගේම ඔපරේෂන්ස් තියෙනවා. මේ ඔක්කොම කරන්නේ අපි මරණය පරද්දගෙන කොහොම හරි මේ ලෝකේ ජීවත් වෙන මේ ජීවිත කාලය දික් කරගන්න. අපි හැමෝගේම ආසාව ඒක. අපි කැමති නෑ කවුරුත් මැරෙනවට. අපේ අතරින් නැති වෙලා යනවට. අද මලවුන්ගේ දවස. මේ මලවුන්ගේ දවසට අපි කියන්නේ මලවුන්ගේ මංගල්‍යය කියලා. ඇයි මේක මංගල්‍යයක් වෙන්නේ? මැරෙන්න බය නම්, මැරෙනවට කැමතිත් නැත්තම් ඇයි අපි මලවුන්ගේ මංගල්‍යයක් සමරන්නේ? මංගල්‍යයක් කියන්නේ ප්‍රීතිමත් මොහොතක්නේ. සැමරීමක් කියන්නේ ප්‍රීතිමත් මොහොතක්නේ. එතකොට මේ මැරිච්ච අයව සිහිපත් කරගෙන මොකද මේ අයට අපි මංගල්‍යයක් දෙන්නේ? මංගල්‍යයක් දෙන්නේ මරණය ලස්සන නිසා. මරණය ලස්සන නිසා. ශුද්ධ ඇම්බ්‍රෝස් මුනිතුමා කියනවා death is gain, life is loss. මරණයෙන් තමයි දේවල් ලැබෙන්නේ, ජීවත් වීම නැතිවීමක් කියලා. අපිට හිතෙන්නේ මේක අනිත් පැත්තනේ. ජීවත් වෙනකොට තමයි දේවල් හම්බ කරගන්න පුළුවන්, දේවල් ලබා ගන්න පුළුවන්. මැරෙනවා කියන්නේ මේ ඔක්කොම දේවල් දාලා යන්න වෙනවා කියලා අපි හිතන්නේ. හැබැයි ඔබට මට, කතෝලික ඔබට මට මේ මරණය වෙනස්. හැමෝම දැක්කට මරණය නැතිවීමක් කියලා, ඔයාට මට මරණය ලැබීමක්. අන්න ඒ නිසායි අද අපිට ඇහෙන්නේ ශුද්ධ පෞල්තුමා ක්‍රිස්තුස් වහන්සේගේ මරණය ගැන කියනවා. උන්වහන්සේ මරණය ගැන කියන්නේ අයියෝ මැරිලා ගියා, තව ජීවත් වෙන්න ඕන මිනිස්සෙක් තව ජීවත් වුණා නම් උන්වහන්සේ කොච්චර පෞකාරයන්ව හරවන්න තිබ්බද, ලෙඩ මිනිස්සුන්ව බේර ගන්න තිබ්බද? නෑ. උන්වහන්සේ කියන්නේ එක මරණයකින් මේ මුළු මිනිස් සංහතියම ඒ මරණේ බැම්මෙන්, මරණේ සාපෙන් මිදෙව්වා. උන්වහන්සේගේ මරණය වාසනාවන්ත මරණයක්. උන්වහන්සේගේ මරණය විය යුතු මරණයක්. උන්වහන්සේගේ මරණයෙන් මරණය පරාජය කරා කියලා තමයි පෞල්තුමා කියන්නේ. ඒ නිසාම තමයි පෞල්තුමා හරි ලස්සන්ට කියනවා එක දේශනාවකදී මට ඕන මැරෙන්න. හැබැයි මට දැම්ම මැරෙන්න බෑ. මට ඕන මැරිලා මගේ ක්‍රිස්තුස් වහන්සේත් එක්ක එකතු වෙන්න. හැබැයි මට තව කරන්න වැඩ තියෙනවා. ඒ නිසා උන්වහන්සේ මට මැරෙන්න දෙන්නේ නැහැ කියලා. මේ මරණයට ජේසුස් මේ ලෝකේ ලෑස්ති වුණා. අපි සාමාන්‍යයෙන් ලෑස්ති වෙන්නේ මරුණයින් පස්සේනේ. අපි ගෙවල් දොළවල් සුද්ධ කරලා අපි ඊට පස්සේ ඒ මරණයට අපි දැන් අවමංගල්‍ය තැන්වලින් පැකේජස් පවා තියෙනවනේ. ලස්සන මිනි පෙට්ටියක් තෝරලා, ලස්සනට එම්බාම් කරලා, ලස්සන මල් වඩම් තියලා, අන්තිමට මේ අවමංගල්‍ය වුණාම අපි කියනවනේ අනේ ලස්සන්ට වැඩ ටික වුණා කියලා. මරුණයින් පස්සේ අපි හදනවා හැමදේම ලස්සන්ට කරන්න අර මැරිච්ච කෙනා වෙනුවෙන්. හැබැයි මරණය ලස්සන වෙන්නේ මරුණයින් පස්සේ අපි මරුණු කෙනාට දෙන පැකේජ් එකකින් නෙමෙයි. ඒ පැකේජ් එකෙන් ස්වාමින් වහන්සේ මරණය පරාජය කරලා අපිට දුන්නු ස්වර්ගය අයිති කරගන්න බෑ. ස්වර්ගය අයිති කරගන්න නම් මරණයට ලෑස්ති වෙලා ඉන්න ඕන. ජේසුස් ඒකනේ හැමතිස්සෙම කිව්වේ ගොඩක් තැන්වලදී මට මෙන්න මේ වගේ මරණයක් වෙන්න යනවා කියලා.
උන්වහන්සේ ලෑස්ති වුණා මරණයට. අපි ලෑස්ති වෙනවා උපන්දිනයට. අපි ලෑස්ති වෙනවා වෙඩින් වලට. අපි ලෑස්ති වෙනවා ඇනිවර්සරි වලට. ඒ මොකද ඒවා ලස්සන මොහොතවල්නේ. අපි ලෑස්ති වෙලා ඒවා සමරනවා. එහෙනම් මලවුන්ගේ මංගල්‍ය සමරන්න නම් ඔයයි මමයි මරණය සමරන කෙනෙක් වෙන්නට ඕන. ඒ මරණයට හේනම් ලෑස්ති පිට ඉන්නට ඕන. ඒ නිසයි ජේසු කියන්නේ මම මේ ලෝකෙට ආවේ දෙවියන් වහන්සේ මට දුන්නු හැම කෙනෙක්වම කොහොම හරි ස්වර්ගයට ඇදගෙන යන්න. ස්වර්ගයට ඇදගෙන යන්න නම් පළවෙනි කාරණාව මැරෙන්න ඕන. ශාරීරික මරණය සිද්ධ වෙන්නට ඕන. හැබැයි ශාරීරික මරණය සිද්ධ වුණාට ඔයාගේ මගේ ආත්මික ගමන ඒ විදිහටම පටන් ගන්නවා. ශාරීරික මරණය මේ පොළොව උඩ ඉවරුණාට ඔයාගේ මගේ ආත්මික ගමන ස්වර්ගයේ උඩ පටන් ගන්නවා. ඒ නිසා තමයි අවිලාහි ශුදෝ තෙරේසා මුනිතුමිය. එයාත් මරණයට බොහොම ආදරය කරපු කෙනෙක්. එයා කියනවා මම මැරෙන්න කැමතියි. ඒ මොකද මගේ ඇත්ත ගමන, මගේ ලස්සන ගමන, මම බලාපොරොත්තු වෙන සිහින මවන මගේ ගමන පටන් ගන්නෙ මගේ මරණයෙන් පස්සේ. මරණය අපි හැමෝටම ලස්සන වෙන්නට ඕන. ලස්සන වෙන්න නම් මරණය, ඒ මරණයට අපි ලෑස්ති වෙලා ඉන්නට ඕන. ඉඩ කඩම් බෙදලා මැරුණයින් පස්සේ අන්දන ඇඳුම ලෑස්ති කරලා මාව මැරුණයින් පස්සේ මෙතන වල්ලන්න කියලා ලියලා තියලා නෙමෙයි අපි මරණයට ලෑස්ති වෙන්නට ඕන. ආත්මීකව මරණයට ලෑස්ති වෙන්නට ඕන. මම මැරෙන දවසේ මගේ උපත ස්වර්ගයේ වෙන්නට ඕන. අන්න එතකොට තමයි මරණය අපි හැම කෙනෙක්ටම සැමරීමක් වෙන්නේ. Walk with the Church.